ඉතින් මේ බයික් එක අද ආවේ එන්ජින් ඔයිල් චේන්ජ් එකට වගේ කූලන්ට් චේන්ජ් කරගන්න. ඉතින් මේ බයික් එක ඇවිල්ලා අවුරුදු ගානකට කලින් අපි ෆුල් එන්ජින් රිපෙයාර් කරපු බයික් එකක්. ඉතින් එන්ජින් රිපෙයාර් සෑහෙන වාර ගානක් කරලා විනාශ වෙලා ආපු බයික් එකක් තමයි මේක. ඒ වගේම පේන්ට් කරලා ඒ වගේ කන්ඩිෂන් වැඩ ගොඩාක් කරපු බයික් එකක් මේක අවුරුදු ගානකට කලින්. ඉතින් ගන්න දෙයක් නැති තත්ත්වෙන් තමයි අපි ගාවට ආවේ ගෑස්කට් ගිහිල්ලා. ඉතින් අද දිනේදී කස්ටමර් කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු ගානක් තිස්සේ දැන් බයික් එක නිසියාකාරයෙන් පදින ඔයිල් චේන්ජ් කරලා. ඉතින් ගිය පාර ඔයිල් චේන්ජ් එකේදී අපි කූලන්ට් චේන්ජ් කරේ නැහැ. ඒකින්ද මේ පාර කූලන්ට් ඇන් ඔයිල් එන්ජින් ඔයිල් දෙකම චේන්ජ් කරනවා. ඉතින් ඇත්තටම හොඳම තත්ත්වයේ තියෙන බයික් එකක්. ඉතින් කාලයකට කලින් ගන්න දෙයක් නැතුව තිබ්බ බයික් එකක්. ඉතින් අද කස්ටමර් හොඳම තත්ත්වයෙන් අවුරුදු ගානක් තිස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව දැන් ධාවනය කරන බයික් එකක්. ඉතින් අපි බයික් එකක් හරිය විදිහට රිපෙයාර් කරොත් එන්ජින් රිපෙයාර් එකක් වුණත් නිසි ආකාරයෙන් කරොත් එහෙම අපිට අවුරුදු ගානක් ප්‍රශ්නයක් නැතුව පදින්න පුළුවන්. ඉතින් පොඩි ලෙඩක් ආවත් මේ කස්ටමර් ඇවිල්ලා ඒ දේ රිපෙයාර් කරගෙන යන කස්ටමර් කෙනෙක්. ඉතින් මම හිතන්නේ ඒ රිපෙයාර් එකේදී සාමාන්‍යයෙන් ලක්ෂ 3ක් විතර වියදම් කරලා කස්ටමර් එන්ජින් රිපෙයාර් එක ඒ වගේම බොඩි කන්ඩිෂන් ඒ වගේ ගොඩාක් රිපෙයාර් සිදු කරා මේ බයික් එකේ. ඉතින් අද වෙනකොට එන්ජින් ඔයිල් විතරක් චේන්ජ් කරලා පදින තත්ත්වයට බයික් එක ඇවිල්ලා තිනවා. එහෙම නැත්නම් කේබල් එකක් කැඩුනොත් ඒ වගේ සුළු රිපෙයාර්ස් විතරක් කරලා පදින තත්ත්වයට බයික් එක අරගෙන තිනවා. ඉතින් අපි හරි විදිහට බයික් එකක් මේන්ටේන් කරනවා නේ. ඒ වගේම තමයි එන්ජින් රිපෙයාර් එකක් නිසි ආකාරයෙන් කරනවා නම් අපිට අවුරුදු ගාණක් කිසිම ප්‍රශ්නයක් නැතුව බයික් එක ධාවනය කරන්න පුළුවන්. ඉතින් මේ බයික් එකත් ඇවිල්ලා අපි කාබ්ලරේටර් ටියුන් අප් කරපු බයික් එකක්. ඉතින් අද ඇවිල්ලා තියෙන ඔයිල් චේන්ජ් කරන්න වගේම කූලන්ට් චේන්ජ් කරන්න තමයි ඇවිල්ලා තින්නේ. ඉතින් අපි හරි විදිහට බයික් එකක් රිපෙයාර් කරලා පදිනවා නම් සෑහෙන අඩු වියදමින් CBR Hornet Jet මේ බයික් එක පදින්න පුළුවන් කියලා අපි අවුරුදු ගානක් තිස්සේ හැම තිස්සෙම ඔයගොල්ලන්ට වීඩියෝස් දානවා. ඉතින් ඔයගොල්ලෝ මේ ප්‍රධානම දේ ඇවිල්ලා රිපෙයාර් එකක් කරද්දී හරි තැනක් තෝරගන්න. හරි විදිහේ රිපෙයාර් එකක් කරන්න. ඉතින් හරි විදිහේ රිපෙයාර් එකක් කරේ නැත්නම් ඔයගොල්ලෝ වියදම් කරන ගාන අපරාධ වෙන්න පුළුවන්. ඉතින් අපි කරන රිපෙයාර් ප්‍රමාණය නෙමෙයි අපි පෙන්වන්න ඕනේ. ඒකේ සාර්ථකත්වය අවුරුදු ගානකට පස්සේ ඒක තියෙන තත්ත්වය තමයි අපි පෙන්වන්න ඕනේ. ඉතින් අපි අවුරුදු ගානක් තිස්සේ දේවල් ප්‍රූෆ් සහිතව ඔයගොල්ලන්ට ඔප්පු කරලා තියෙනවා.